විවිධ දේවල් දැනගන්න කැමති හොයත් දනගෝ වර්ඩ් යුරෝප් නායකව අපි සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ කතා කරන්නේ වෙනස්ම මාතෘකාවක්. සාමාන්‍යයෙන් මම මේ වීඩියෝ කතා කරන්නේ TikTok එකෙන් දැකලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube එකේ වීඩියෝ එකක් බලලා මම දැකලා වෙන්න පුළුවන්. ඒක වැඩක් නෑ. අපි මේ වීඩියෝ කතා කරන්නේ අද සුපිරිම වෙනස්ම මාතෘකාවක්. ඒ තමයි ලංකාවේ අපේ කොල්ලෝ කැමති සිංහල කෙල්ලෙක්ට වැඩිය මුස්ලිම් කෙල්ලෙක් ලස්සන කියලා කතාවක් යනවා. ඒක ඉතින් යම් තාදුරකට හරි. ඒ තමයි මේ මුස්ලිම් කෙල්ලෝ බදින කැමති සිංහල කොල්ලෝද නැත්නම් මුස්ලිම් කොල්ලෝද කියලා සවිස්තරව සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න තමයි අපි මේ ආවේ. වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. අපි දැන් මේ කතා කරන මාතෘකාව වර්ග එකකින් කියන්නේ එකක් තමයි මුස්ලිම් කෙල්ලෝ යන කියන්නේ මොකක්ද? ඒ වගේම මුස්ලිම් කෙල්ලෝ සිංහල කොල්ලෝගේ ලව් කරද්දී ප්‍රශ්න එනවද? ඒ විදිහට කසාදේ කරගන්නේ කොහොමද? ඒ වගේ කසාද කරලා පස්සේ මේ කෙල්ලට වාසිස අවාසි කියලා තමයි අපි මේ මාතෘකාව කතා කරන්නේ. අපි යමු දැන් වීඩියෝ එකට. පළවෙනි එක තමයි මුස්ලිම් කෙල්ලෝ කියන්නේ මොකද්ද කියලා. මුස්ලිම් කෙල්ලෝ කියන්නේ ලෝකේ හැම කෙල්ලෙක් වාගේම මුස්ලිම් කෙල්ලෝ එක නමක් විතරයි. නමුත් මේ එයාලට වෙනම විදිහක් තියෙනවා සංස්කෘතියත් එක. ඒ මුස්ලිම් කෙල්ලෝ කොටස් දෙක බෙදනවා. එකක් තමයි ඉස්ලාම් පැත්තට වැඩි නැඹුරුවක් දාන කෙල්ලෝ සහ ඉස්ලාම් පැත්තට අඩු සරකලා දාන කෙල්ලෝ කොටස් දෙකක් වුණා. පළවෙනි එක කෙල්ලක ප්‍රතිශතය අපි උපකල්පනය කළොත් 95යි. දෙවෙනි පැත්තේ එක 5යි. පළවෙනි කතා කරන්නේ ඉස්ලාම් ධර්මයට වැරද වැඩිපුර සරකලා දක්වන කෙල්ලෝ සාමාන්‍ය ඒ මුස්ලිම් කෙල්ලෝ කවදාකවත් සිංහල කොල්ලෙක් යාළු වෙන හිතන්නේ නැහැ. ඒක යාළු වෙන කැමැත්තකුත් නැහැ. එයාලා යාළු වෙන අහන්නෙත් නැහැ. ඒ වගේ තමයි එයා සිංහල කොල්ල ඒ කෙල්ල යාළු නිසා කොළොත් ඒ කෙල්ල අනිවාර්යෙන් විරුද්ධ වෙනවා. ඒක පැත්ත. දෙවෙනි එක තමයි ඒ ඉස්ලාම් පැත්තට අඩු නැඹුරුවක් දක්වන අය. ඒ කියන්නේ ඉස්ලාම් ධර්මයට අඩු සරකලා දක්වන අය. ඒ කියන්නේ බටහිර සංස්කෘතික නිදහස ඕන අය නිදහසට කැමති කට්ටියලා උත්සාහ කරනවා. මුස්ලිම් කොල්ලෙක් කියන්නේ සිංහල කොල්ලෙක් ලව් කරනවා. ඒක පැත්ත. ඒක තමයි මුස්ලිම් කෙල්ලෝ මේ අදින් ඉම කියන්නේ. අපි දැන් දෙවෙනි කතා කරන්නේ මුස්ලිම් කෙල්ලේ සිංහල කොල්ලෙක් එක ලව් කරද්දී දැවෙන ප්‍රශ්න. එකක් තමයි පවුලේ බලපෑම. ඒ කියන්නේ මුස්ලිම් කෙල්ලෙක් කවදා හරි දවසක සිංහල කොල්ලෙක් ලව් කරා කිව්වොත් ගෙදරින් දැනගත්තොත් එයාලා අනිවා ගෙදරින් හොදක් කියයිද? නැහැ. කිසියෙම කියන්නේ 99ම එක තදින්ම විරුද්ධ කරනවා. ඒ කියන්නේ එයාලා කවදාවත් කැමති නැහැ සිංහල කොල්ලෙක් එක ලව් කරනවට යන බදිනවටත් කොහොමත් මුස්ලිම් දෙමගෝ ඉඩ දියන්නේ නැහැ. බැලම් උදාහරණ වශයෙන් ගමුකෝ. මගේ නම දනුක. මම යාළු වෙලා ඉන්නවා ෆාතිමා කෙනෙක්. ඒ විතර නෙමෙයි ඒ කෙල්ලම තව මුස්ලිම් කොල්ලෙක් යාළු වෙනවා. ඒ කියන්නේ අහමඩ් කිමුකෝ. ඒ මුස්ලිම් කෙල්ල දන්නවා මම ෆාතිමා ලව් කරන බව දන්නවා. ඒ වගේ තමයි දවසක දැනගන්න අහමඩුත් එයාට ටෝක් කරනවා. බලවත් මුස්ලිම් දෙමාපියෝ තියෙන කරනවා. කාට දෙන්නේ? මටද දෙන්නේ නැත්තම් අහමඩ්ට දෙනවා කියලා. ඊට පස්සේ ගෙදරින් තියෙන කරනවා ඒ ආගම පැත්ත නැඹුරු වැඩි හින්දා අහමඩ්ට ඒ කෙල්ල සෙට් කරන් දෙනවා. අන්තිම කරන්නේ ඒ කොල්ලව හතර දාන්න සිද්ධ වෙනවා. එහෙම ප්‍රශ්නිකුත් තියෙනවා. ඒ ගෙදරින් බලපෑම් වැඩි. දෙක තමයි ආගමෙන් බලපෑම්. ඉස්ලාම් නීතිය ඒවත් ශරියා නීති අනුව කියලා දෙනවා මුස්ලිම් කාන්තාවන්ට මුස්ලිම් නොවන පිරිමිත් එක්ක විවාහ වෙන්න සම්පූර්ණයෙන් තහනම් කියලා. ඒක ඉස්ලාම් නීතියට පටහැනි. ලංකාවේ රටවල ඒක දරුණු නැතත් මුස්ලිම් රටවල විශේෂයෙන් සෞදි අරාබිය, ඉරාන සහ පාකිස්තාන වගේ රටවල මුස්ලිම් කෙල්ලෝ මුස්ලිම් නොවන කොල්ලෙක් එක ලව් කරලා කසාදබද අහු වුණොත් අනිවාර්යයෙන් මරණ දඬුවම පවා යන්න පුළුවන් වැරද්දක් තමයි යාලා පිළිගන්නේ. ඒක ඉඳ මුස්ලිම් රටවල කවදාවත් ඉඩ තියන්නේ නැහැ. ඒ වෙතන ආගමිකවත් ඒක පිළිගන්නේ නැහැ. බදිනවා නම් ඒ කොල්ලා මුස්ලිම් විදියට යන්න වෙනවා. දෙක. තුන්වෙනි එක තමයි සමාජයේ බලපෑම. එකක් තමයි මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් එක ලව් කරා කිමුකෝ. බැන්දා කිමුත් අනිවාර්යෙන් මුස්ලිම් සමාජයේ කෙල්ලට ප්‍රශංසා කරන්නේ අනිවාර්යෙන් ගැරවුම් වල ලක් කරනවා. ගොඩක් අවස්ථා වැඩි. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. තුන්වෙනි තමයි ඔල සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක් එක යනවා නම් විවාහ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මුස්ලිම් විවාහ නීති ක්‍රමයට යන්න පුළුවන්. දෙවෙනි එක තමයි සාමාන්‍ය විවාහ නීති ක්‍රමයට යනවා. මුස්ලිම් විවාහ නීති ක්‍රමයට යනවා නම් අනිවාර්යයෙන් සිංහල කොල්ලට සිද්ධ වෙනවා මුස්ලිම් දහම වරද ගන්න, මුස්ලිම් නමක් ගන්න සිද්ධ වෙනවා. දෙවෙනි එක තමයි සාමාන්‍ය විවාහ නීතිය. ඒ කියන්නේ එයාට කැමති නම් මුස්ලිම් දහම වරද ගන්න ඕනේ නැහැ. ඒ කෙල්ලත් දෙක ඒ ආගම තියන්න පුළුවන්. බැරි නම් ඒ කෙල්ලට පුළුවන් කැමති නම් වෙන ආගමෙන් ඉවත් වෙන්නත් පුළුවන්. අපි පස්වෙනි එක කතා කරන්නේ මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් කසාද බෙදුවොත් එයාට තියෙන වාසිස අවාසි. ඒ කෙල්ලගේ පැත්තේ වාසිය තමයි තමන්ට ඒ කෙල්ලට පෞද්ගලික නිදහසක් හිමි වෙනවා. ඒ කියන්නේ මම කියන
මුස්ලිම් කෙල්ලෙක් බැන්දා සිංහල කෙල්ලෙක් බැන්දා කියමුකෝ. එයාට තියෙනවා ඒ වාසියකුත් තියෙනවා. ඒ වගේ තමයි එයාට කැමති දෙයක් කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි එයාට කැමති දේවල් කරන්න. ඒ කියන්නේ මුස්ලිම් ගෑලමෙක් සිංහල කොල්ලෙක් එක්ක කසාද බැන්දා කියන්නේ වාස්තවවට කැමති දෙයක්. සාමාන්‍ය යාට ඇදුම් වාට සාමාන්‍ය මුස්ලිම් විදිහට ඇදුම් වදිනවද නැත්නම් ඒ සාමාන්‍ය වටිනක බණිට යන්න chance එකක් තියෙනවා. ඒ වගේම තමයි එයාලට කැමති සින්දු කියන්න පුළුවන්, නටන්න පුළුවන්. එයාට ඒ වලට සහව වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒක තමයි වාසි. ඒ වගේ තමයි එයාට නිදහසකුත් තියෙනවා. ඒක තමයි උපරිම. ඒක තමයි මම මේ කියපු වීඩියෝ එක ඔයාලට හොඳයි නම් ඒ වගේ තමයි මේ වීඩියෝ එක ටිකක් ඔයාලා වැරදි තියෙන සම්බන්ධ තියෙනවා නම් ඕගොල්ලෝ මේ තව එකකට අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලා බැලුවත් සිංහල කෙල්ල මුස්ලිම් කෙල්ල කසාද බැඳලා ඒ වගේ විස්තර තියෙනවා නම් ඒකටත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි දනක වර්ඩ් කියලා YouTube channel එක subscribe කරන්න. subscribe කරලා ඒක බෙල් එකෙන් all කියලා බටන් එක press කරන්න. ඒ වගේ තමයි මේ වීඩියෝස් වල like කරන්න, comment කරන්න, share කරන්න. අමතක කරන්න එපා. ඔබ සමට සුබ දවසක් guys.